හයි ගයිස් කොහොමද ඔයාලට ඔන්න ලොකුම ලොකු කිලෝ 16ක බොක්ස් එකක් අපිට හම්බ වුණා. ඉතින් මේක ඕපන් කරන්න කලින් channel එක subscribe කරලා එන්න. ඔන්න ඉතින් අපිට මේ බොක්ස් එක හම්බ වුණේ ලංකාවෙන්. ඉතින් වෙන කාගෙන්වත් නෙමෙයි. අපිට හැමදාම ඉතින් දෙනවනම් දෙන්න ඉන්නේ අපේ අම්මලා තාත්තලා තමයි. හස්බන්ඩ්ගේ පැත්තනේ මගේ පැත්තනේ කියලා වෙනසක් නැහැ. හැබැයි ඉතින් අද මේ බොක්ස් එක අපිට හම්බ වුණේ අපේ අම්මගෙනුයි තාත්තගෙනුයි. ඉතින් මේ බොක්ස් එක පුරවලම තිබ්බේ අපිට ලංකාවේ කෑම බීමයි. එතකොට අපි දෙන්නගේ බර්ත්ඩේ දෙක තිබ්බ නිසා අපි දෙන්නටම gift තිබ්බා. ඉතින් ඔන්න ඔය දේවල් ඕපන් කරන ගමන් ඉන්නේ ඔයාලත් බලාගෙන යමු. මොකද අපිටත් හිතා ගන්න බෑ කොහොමද මේවා පැක් කරලා තියෙන්නේ කියලා. ලොකු පාර්සල් දෙකකට පැක් කරලා දාලා තියෙන්නේ. අපි ගිය පාරත් ගෙන්න ගත්තේ මෙයාලගෙන්මයි. හැබැයි මේ පාර ටිකක් අවුල්. ගිය පාර තිබ්බට මොකද ගිය පාර ලස්සන බොක්ස් එකට අතුරන්න දීලා තිබ්බා මේ අම්මලටම. හැබැයි මේ පාර ඔය බෑග්ස් දෙකක මේ පැක් කරලා ඊට පස්සේ තමයි බොක්ස් එකට දාලා එයාලා තමයි දාලා තියෙන්නේ බොක්ස් එකට. ගිය පාර දවස් 9කින් ආවා අපිට එයා කගෝ වලින්. හැබැයි මේ පාර අපිට දවස් 15ක්ම ගියා. දාලා තිබ්බ සමහර කෑම සෞතුවේ කියලා අපි මාර බයේ හිටියේ. හැබැයි බටු මෝජුවේම අපිට වෙලා තිබ්බ කිසි අවුලක් උන්නේ නැහැ. ඉතින් ඇත්තටම කිව්වොත් මේකෙන් අපි ඕපන් කරලා බලලා ඔක්කොම කාලා බීලා තමයි මේ වොයිස් එක දාන්නේ මම. බලාගෙන යමුකෝ. ඔන්න ඔය තියෙන්නේ අපි දෙන්නගේ thank you card එකක් කියලා. ඒක පොඩ්ඩක් චේප් වෙලා තියෙන්නේ. බලන්නකෝ මොකද කොහොමද කියලා ඉස්සරහට. මේ වීඩියෝ එක ඔන්න අපි ගන්නේ රෑ 12ට විතර. මොකද මම වැඩට ගිහිල්ලා ආවේ ඒ වෙලාවේ. හස්බන්ඩ් ඉදියගෙන හිටියේ. එයාගේ මූණත් එක්ක පේනවනේ. එයාව මේ හැරවලා තමයි වීඩියෝ එකට ගත්තේ. වීඩියෝ එකට කියන්නේ මොකද දෙන්නටම ඕනකම තිබ්බා මේක ඕපන් කරන්න. ඒ වගේම මට වීඩියෝ එකක් ගන්නත් උවමනාව තිබුණා. හැබැයි මට පහවදා උදේ වෙනකන් ඉන්න ඉවසිල්ලකුත් නැහැ. ඒ නිසා ඉතින් රෑම ඕපන් කරා දෙන්න කොහොම හරි. මං ඒක නිසා හරියටම මට ලස්සනට වීඩියෝ එකක් ගන්න හම්බුනේ නැහැ. ඒක නිසා මං උදේ අලුත් වීඩියෝ එකක් ගත්තා ලස්සනට බඩු ටික තියලා. ඉතින් ඒ වීඩියෝ ක්ලිප් එකත් මම ඇටච් කරන්නම් මේකේ අවසානෙට. ඉතින් ওই විදියට අපිට gift හම්බ වෙලා තිබුණා. ඇත්තම කිව්වොත් කිලෝ ගානේ වැඩිපුරම තිබුණේ අපිට කෑම වර්ග. එතන ස්වීට්ස් වර්ග තිබුණා. එතකොට ඔය ක්‍රිප්ස් වර්ග තිබුණා. එතකොට කරවල ඒවා මේවා ගොඩාක් තිබුණා. බලන්නකෝ අවසාන වෙනකම් මොනවද අපිට හම්බ වුනේ කියලා. ඒත් එක්කම මේ විශේෂම දේ අපිට බෙහෙත් හම්බ වෙලා තිබ්බා. කෑම ගැන මතක් කරනකොටයි gift ගැන මතක් කරනකොටයි බෙහෙත් හම්බ දුණා. ඇත්තටම අපිට ඕන ගොඩාක් බෙහෙත් අපි ගෙන්න ගන්න ලංකාවෙන්. මොකද අපිට මෙහෙ නිතරම හැදෙන දේ උණ හෙම්බිරිස්සාව. ඒ දෙකට මෙහෙ බෙහෙත් දෙන්නේ නැහැ. ඒ නිසා ඉතින් අපි ලංකාවේ උණ හෙම්බිරිස්සාවට බෙහෙත් බීලා පුරුදු වෙලා නිසා මෙහෙදිත් අපිට උණ හෙම්බිරිස්සාවට බෙහෙත් ගන්න වෙනවා. කියන්නේ ඉතින් නැත්තම් අපිට ඒක අමාරුයි. ඒ නිසා අපි ඉතින් ලංකාවෙන් තමයි බෙහෙත් ගෙන්න ගන්නෙ. ඔන්න බලන්නකො හස්බන්ඩ් මේක ඇන්දට දැන් එයාගේ මූණේ හැටි. මොකද නිදිමතේ ඉන්නේ. පස්සේ තමයි ඔක ලස්සනට ඇන්දලා බැලුවේ. මේ පටු මෝජු එක මං හිතේ මේක සවුත් වෙලාද දන්නේ කියලා. ඒකයි ඉඹල බලුවේ. හැබැයි කිසිම අවුලක් වෙලා තිබ්බේ නැහැ. හොඳට මේක තිබ්බා කිසි අවුලක් නැතුව. සවුත් වෙලාද හොඳයි දැන් මේලා තමයි හිතාගන්න බැරි. හොඳයි. දිගට අමින්න ඕන. ඒක අමුතු ටී-ෂර්ට් එකනේ. ඔන්න මේ පාර්සල් එකේ තමයි කෑම ජාති ගොඩාක් තිබුණේ. ඔන්න බලන්නකො මගේ කිසිම ඉවසීමක් නැහැ. මොකද මට ඉවසීම කියන එක නැහැ. මට ඉක්මනට දේවල් කරලා ඉවර කරන්න ඕන. මං කතරම කතර හොයාගත්තෙත් නැහැ මේ වැඩේ කරන්න. අගල පිහිය කරගෙන තමයි වැඩේ පටන් ගත්තේ. මේක කෙලින්ම කපනකොටම ඇතුලේ තියෙන ඒවාත් එක්කම කැපිලා ගියා. මොකද ඇතුලේ පොලිතින් වලින්ම පාර්සල් කරලා තිබ්බේ. අවුලක් නැහැ. ඉතින් ඒක පස්සේ මම ආයෙ ග්ලොසරි එකට දාලා ෂේප් කරගත්තා.
මොකද මට හදිස්සි. පේනවනේ හස්බන්ඩ් නස් කරනවා. මම මෙහෙන් ආයේ හැඩි කරන්න තමයි ලෑස්ති වෙන්නේ. මොකද මට හදිස්සි. මේ හොඳට හිල්ලුණා. කොහොම හරි ඉතින් මම මේක මේ ග්ලොසරි එකට නෙමෙයි මේ බෑග් එකට දාලා කොහොම හරි ඉතින් ෂේප් කරා. එකක් නෙවෙයි පොතර ගොඩක්ම මගේ අතින් හිල් වෙලා තියෙනවා. මොනවා කරන්නද ඉතින් හදිස්සියේ කලබල වෙන්නේ. මේ වැලිතල ඔන්න ඉතින් බලන්න අපේ අම්මගේ ආසාවට ඉක්මනට එන්න නිසා වැලිතල පහද ලෙවල තිබ්බා. හැබැයි ඉතින් වැලිතල ටික සවුත්තු වෙලා තිබුණා. ගණන් ගන්න එපා මං කුණු වෙලා කියලා කිව්වට ඒ මගේ අතින් ඒ වෙලාව කියවෙන එක. මේ මොකද දවස් 15ක් ගියා මේ පාරේ යන කල් ගියා වැඩි නිසා ඉතින් සවුත්තු වෙලා. මෙන්න බෝලිය කරාවේ. ඔන්න මේ තියෙන්නේ මම පහෝදා උදේ ගත්ත වීඩියෝ එක. මේ තියෙන්නේ බටු මෝජු තෙල් එහෙම වෙන් වෙලා. මුකුත්ම වෙලා තිබ්බේ නෑ ඇත්තටම. එතකොට මේ අපේ thank you card දෙක මේක අපේ දෝනි තමයි දාලා තියෙන්නේ. ඔයාටත් thank you. දෝනි gift ගොඩක් එවලා තිබ්බා. එතකොට සුදුත් gift ගොඩක් එවලා තිබ්බා. අපි දෙන්නටම අම්මයි තාත්තයිත් එවලා තිබ්බා. ඊතර ඔක්කොම ටිකේ දෙන්න. ඉතින් ඔයාලා හතර දෙනාටම ගොඩාක් thank you වගේම ගොඩාක් පිං. මොකද අපිට මෙහෙ ලංකාවේ දේවල් කන්න බොන්න නෑනේ. ඔන්න ඔය තියෙන්නේ බූන්දි තියෙනවා, මුරුක්කු තියෙනවා, සීනි මුරුක්කු තියෙනවා. ඒවා අපිට ගොඩක් එවලා තිබ්බා. ඒ කියන්නේ ග්‍රෑම් 500 ගානේ වගේ එවලා තිබ්බා එක වර්ගයකින්. මේ කාලා බැරි ඉවර කරන්න බැරි තරම් ගොඩක් එවලා තිබ්බා. ඔය අපිට සව් එවලා තිබ්බා. මේ කොස් වේලලත් ගොඩක් එවලා තිබ්බා. කරවල, එතකොට කුරහන් පිටි, එතකොට මේ මඤ්ඤොක්ක වේලලා, කරවල වර්ග තිබ්බා. හාල් මැස්සෝ, කීරමින්, හාල් මැස්සෝ වර්ග දෙකක් තිබ්බා. උම්මලකඩ කිලෝ එකක් තිබුණා. එතකොට කට්ට කරවල, කෙලවල්ල කරවල, කීලං ඒව ගොඩාක් තිබ්බා. මිරිස් කුඩු හදලා එවලා තිබ්බා. එතකොට තව ගොරකා, සියඹලා, එතකොට මේ ඔය එක බෙහෙත් වර්ග, එතකොට බෙහෙත් වර්ග වලට අපිට කැසර සිරප් දෙකක් එවලා තිබ්බා. ඒක ස්පෙෂලි මේ පාරේ දෙක එවලා තිබුණා. ඊට පස්සේ ඉතින් ඔය තියෙන gift තමයි ඉතින් අපිට එවලා තියෙන්නේ. මේ මේසේ පුරවලාම තියෙන්නේ යාළ අපිට එවපු දේවල්. ඉතින් ඇත්තටම අපිට මේ දේවල් ගොඩාක් වටිනවා. ඒවට ඔයාලට ගොඩාක්ම පින් කියලා තමයි කියන්න තියෙන්නේ. ඒ වගේම අපේ අම්මා මට හැන්දක් එවලා තියෙනවා. ඒක විශේෂයෙන්ම කියන්න ඕන. මට නැතුව හිටපු හැන්දා. ඒක මේ බදින්න විතරක් නෙවෙයි. ඒක මට මේ හැමදේම හදන්න හොඳයි. ඉතින් ওই විදිහට තමයි එයාලා ලියපු බොක්ස් එක මම අන්බොක්ස් කරලා ඉවර කරේ. ඉතින් මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් නෙවෙයි බලන හැමෝම මතක් කරලා කමෙන්ට් එකක් දාගෙන ලයික් එකකුත් දාගෙන යන්න. ඒ වගේම තාමත් සබ්ස්ක්‍රයිබ් කරලා නැති කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා.
ඉතින් එහෙනම් අදට වීඩියෝ එක ඉවරයි. bye bye, see you soon.